2022 33 වෙනි ප්‍රශ්නේ සෙල්සියස් අංශක 25 දී ඝන ලෙඩ් අයඩයිඩ් වැඩිපුර ප්‍රමාණයක් සමග සමතුලිතව පවතින ජලීය ලෙඩ් අයඩයිඩ් ද්‍රාවණ ඝන ඩෙසිමීටරයක් තුල. ඒතර ලෙඩ් අයඩයිඩ් කියලා කියනවා දන්නවා PbI2 කියන එක්කෙනා කහ පාට ඝන ද්‍රව්‍යයක්. එතකොට ළමයි ඒක වතුර හොඳට දිය වෙන කෙනෙක් නෙවෙයි. මේක ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක්. හැබැයි ජලයේ අල්ප වශයෙන් ද්‍රාව්‍ය. මේක කැඩෙන්නේ කොහොමද? Pb ධන දෙක ආයන ඒක්වස් වලට සහ මෙතනින් අයිරින ආයන ඒක්වස් වලට මේක දෙකට කැඩෙනවා. එතකොට මේක මෙතන කියනවා වැඩිපුර ප්‍රමාණයක් සමග සමතුලිතව ඉන්නවා කිව්වම් මේකේ PbI2 ඉන්නවා. මේක ඇතුලේ කවුරු ඉන්නවද? Pb ධන දෙක ආයන සහ ඒ වගේම තමයි අයිරින ආයන ඕකේ ඉන්නවා. දැන් කියනවා අයඩයිඩ් අයන ද්‍රාවණ ඝන ඩෙසිමීටර එකක් තුල මේ ද්‍රාවණයේ එක ඝන ඩෙසිමීටරයක් ගත්තාම ලෙඩ් ධන දෙක අයන ඒ මවුල ප්‍රමාණයක් තියෙනවා. එක ඝන ඩෙසිමීටරයක Pb ධන දෙක තියෙනවලු සිම්පල් A මවුල ප්‍රමාණයක්. පහත සඳහන් කුමන ඒවා මේ පද්ධතිය සඳහා නිවැරදි වේ. ඒතර මේක ඝණයත් එක්ක මෙහෙම වැඩිපුර ප්‍රමාණයක් එක සමතුලිතව ඉන්නවා කියන්නේ වෙන වචන වලින් මෙයා මොකක් කියන එකද? සන්තුෂ්ටයි. මුට දිය කරන්න පුළුවන් උපරිමේ දිය කරලා තියෙන්නේ. තව දිය කරන්න බෑ. ඒකනේ මේක සමතුලිතව ඉන්නේ. එතකොට මෙයා කියනවා ඒවල පරිමාව දෙගුණ කළ විට PB ධන දෙක අයන ඒක්වස් ප්‍රමාණය 2a මවුල වේ. අනිවාර්යෙන්. ඇයි හේතුව? පරිමාව ඝන ඩෙසිමීටර එකකනේ උපරිම වශයෙන් සිම්පල් A ලෙඩ් එක ධන ප්‍රමාණයක් දිය වෙන්නේ. එතකොට පරිමාව ඝන ඩෙසිමීටර දෙකක් වුණොත් 2a මවුල ප්‍රමාණයක් මේක දිය කරන්න පුළුවන්. ඔව් මේ කාරණාව හරියටම හරි. ඊළඟට පරිමාව දෙගුණ කළ විට ලෙඩ් එක ධන සාන්ද්‍රණය 2a මවුල. එහෙම වෙන්නේ නැහැ ළමයි. ඇයි? ඝන ඩෙසිමීටරයක දිය කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය A කියලා කියන්නේ මුගේ සාන්ද්‍රණය සංතෘප්ත වෙලාවේ කොච්චරද? A මවුල ඝන ඩෙසිමීටරයට වෙනවා. එතකොට මේක 2යි ඝන ඩෙසිමීටර ඇතුලේ දෙකක් දිය කරා කියන්නේ මවුල ගාන පෙතීම පරිමාව. ඒත් මොකද්ද? ඒම තමයි. එනිසා සාන්ද්‍රණය කියන්නේ ඝටනා ගුණයක් ගන්න ප්‍රමාණෙත් එක්ක ඔක රඳා පවතින්නේ නැහැ. ඒක නිසා 2a මවුල ඝන ඩෙසිමීටර වේ කියන එක වැරදි. ඝන NaI ස්වල්ප ප්‍රමාණයක් එකතු කළ විට Pb දෙක ධන ප්‍රමාණය අඩු වේ. ඇත්තේ ඝන NaI එකතු කරනවා කියන්නේ NaI කියලා කියන්නේ අයනික ලවණයක්. ඒතර මෙහා එකතු කිරීම නිසා පද්ධතිය අයනික සාන්ද්‍රණය වැඩි වෙනවා. වැඩි වුණාට පස්සේ මේ සමතුලිතතාව ආපසු දිශාවට නැඹුරු වෙනවා. එතකොට PB දෙක ධන ප්‍රමාණය අඩු වෙනවා. මේක හරි. ප්‍රස්ථාරයකනොත් ඇඳලා පෙන්නන්නම් චුට්ටක් මම මෙහෙම මේ පැත්තට කාලය දාලා මේ පැත්තට සාන්ද්‍රණය දැම්මොත් මම නිකන් මෙහෙම අදින්නම්කෝ මේ පිළිලක් මොකද නෙමෙයි. මේ අයිරින සාන්ද්‍රණේ මේ PB දෙක ධන කියලා දාන්න. එක සැරේට මෙන්න මේම සමතුලිතව ඉන්නපු පද්ධතියේ සමතුලිත නම් සාන්ද්‍රණ සම වෙන්න ඕනේ නෑනේ. නියතනේ වෙන්න ඕනේ. මේක එක සැරේ NaI දාන නිසා I- ප්‍රමාණය වැඩි වෙනවා. වැඩි වෙලා ටික ටික ආයෙ අඩු වෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න නැවත මේ සීමාවට එන්නේ. ඊට වඩා උඩකදී තමයි ඔක නියත වෙන්නේ. මේක මෙහාට යනකොට මොකද වෙන්නේ? PB ධන දෙක ප්‍රමාණයත් අඩු වෙලා දෙන්නාම එකම තැනකදී නියත වෙනවා. විසක ඕක සම වෙන්නේ නේ. ඇයි මම මේක කොයි වෙලාවක මෙතෙන්ට එන්නේ නැහැ කිව්වේ? ඒකට හේතුව මේකයි. මේකේ KSV ලිව්වොත් එන්නේ PB දෙක ධන ඒක්වස් සාන්ද්‍රණයේ පළවෙනි ඵලය අයිරින ඒක්වස් සාන්ද්‍රණයේ දෙවෙනි ඵලය. එතකොට දැන් මේකේ මෙහාට යනකොට PB දෙක දැන් අඩු වෙනවනේ. I- තුත් ඒ ගානෙම තිබුණොත් KSP අඩු වෙනවනේ. නැත්නම් අඩු වුණොත් ඒත් අඩු නෙහෙම නෙමෙයි. මේක කලින්ට වඩා වැඩි ගානක තියෙනවා. මොකද KSP කියන්නේ සමතුලිතතාවනියතයක්. එයා රඳා පවතින උෂ්ණත්වයේ මත විතරයි. ඒකයි. ඒ නිසා PB ධන දෙක ප්‍රමාණය අඩු ඒක හරියි. පරිමාව දෙගුණ කළ විට PB ධන දෙක ඒ ප්‍රමාණය ඒ බෙදීම දෙක වෙන්නේ නැහැ. ඒ බෙදීම දෙක වෙන්නේ නැහැ. දෙගුණයක් දිය කරන්න පුළුවන්. ඒ නිසා මේක වැරදි. A හරි C හරි උත්තරේ අංක 5. ඒ නිසා 2022 33 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 5 වෙන්නට ඕනේ.